ඩර්ලි මහත්තයාට වැඩියෙන් හරියන්න ඕන. රාමුක් කරනවා. ඉතින් පොළොන්නරුවටම ආවා. තාම කෑවේ දැන් කන්න ලෑස්තිලා ඉන්නේ. වැඩි බෙදන්න එපා කිව්වද? වැඩි බෙදන්න එපා කියද්දි බෙදුවා. පේනවනේ බෙදලා තියෙන තරම් දැක්ක. දෙන්නට බෙදන්න. කොහොමද කාලේ යන්නේ නේ? කෑම කොහොමද? කෑම රසයි. ගොඩක් පිසි දෙන්න ඕනේ. කොහොමද රයිස් එක? හොඳයි යා රසයි කෑම. මොකද දන්සල් ගියාද? අයිස්ක්‍රීම් දුන්නද? රසයිද? බත් කෑවද? සිංගප්පූර. අරලිය කීරිසබ්බා දන්සලේ ආරම්භයට තමයි අපි හැවෙලා ඉන්නේ. ඉතින් මේ වෙලාව වෙන විට බොහෝ වෙලාවක් සමහර වෙලාවට පොලිමේ ඉන්න ඇති ආරම්භක මොහොතේ. නමුත් මෙතෙන් සිට ඔබට කෙටි කාලයක් තුල මේ දන්සලේ ආහාර ලබා දෙන්න තමයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එන්න කියලා කියනවා අරලිය සමූහ ව්‍යාපාරයේ ඩඩ්ලි සිරිසේන මහත්මයා මේ වෙලාවේ දන්සලට සමගින් සම්බන්ධ වුණා. දන්සලේ සමාරම්භක මොහොත තුල සම්බන්ධ වුණා. ඉතින් පවුලේ අය සම්බන්ධ වුණා. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න රාජ්‍ය නිලධාරීන්, ප්‍රධාන නිලධාරීන්, ඒ වගේම විශේෂයෙන්ම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් තමයි අද දවසේ අරලිය කීරිසබ්බා දන්සල සමාරම්භය සනිටුවන් කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඔබට ආරාධනා කරනවා එන්න අද දවස් වගේම හෙට දවසේදීත් මේ කීරිසබ්බා දන්සල අරලිය සමූහ ව්‍යාපාරය සංවිධානය කරන කීරිසබ්බා දන්සලේ කීරිසබ්බා රසය විඳින්න, ෆ්‍රයිඩ් රයිස් රසය විඳින්න ඔබට ආරාධනා කරනවා. තවමත් එහා පැත්තේ පොලිම තියෙනවා. ඉතින් පොලිමේ ආයේ එනකොට ඉක්මනින් මේ ආසන ටික ආසන 1000ක් පනවලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ආසන 1000 තුල ඉඳගෙන බොහොම පහසුවෙන් ඔබට පුළුවන්කම තිබෙනවා මේ දන්සලේ රසය, මේ දන්සල භුක්ති විඳින්න. ඉතින් මේ පැත්තෙන් ෆ්‍රයිඩ් රයිස් රස විඳිනකොට විශේෂයෙන් මතක් කරගන්න ඕනේ මේ පැත්තෙන් ගිහපුවම අයිස්ක්‍රීම් එකක් කාලා පිට වෙලා යන්න පුළුවන්කමක් තිබෙනවා. ඔච්චර මිනිස්සු මේ කෑම කාලක් සතුටු වෙලා යනවද මෙතනින්? කොහොමද දන්සල? අතන හොඳයි. හොඳ රසයි වටින කෑම. කාම හොඳයි රසයි කෑම. ඩර්ලි මහත්තයාට වැඩියෙන් හරියන්න ඕන. අපි රාමුක් කරනවා. කොහෙද? රාමුක් කරනවා. රාමුක් කරේ ඉඳලා ආවේ. කොහොමද පොළොන්නරුව දවස් කීයක් විතර ඉන්න බලාපොරොත්තු වෙනවද? රාත් තුනක් ඉන්නවා. දවස් තුනක් විතර ඉන්නවා. හරි ගොඩක් දේවල් ඩර්ලි තියෙනවා. මහත්තයාට ගොඩක් පින් සිද්ධ වෙනවා. කොහොමද කාලේ යන්නේ නේ? කෑම කොහොමද? කෑම රසයි. රසයි නේ? අයියා කෑම කෑවා නේද? කොහොමද දන්සල? ගොඩක් පිසි දෙන්න ඕනේ. විශාල පිරිසකට ඉතින් ඩඩ්ලි මහත්තයා ගන්න දෙනවා මේ දවස්වල. ඔව්. අපි පවුල වැවිලා ඉතින් කාලේ යන හරි බොහොම ස්තුතියි. thank you. මේ හැමදාම කන කෙනෙක් හම්බුණා හරි. මේ කොහොමද ඉතින්? ඉතින් පොළොන්නරුවටම ආවා. තාම කෑවේ දැන් කන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් මං හිතන්නේ මං සහභාගී වුණා ලංකාව තුළ ලොකුම පිළිවෙලම දන්සල තමයි මේක. ඉතින් ඇත්තටම පොළොන්නරුවේ ඇවිල්ලා මේ බත් දන්සල සහභාගී වෙන්න ලැබිච්ච එකත් ලොකු දෙයක්. ඉතින් ඇත්තටම හරිම ලස්සන පූජනීය නගරයක් පොළොන්නරුව කියන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ කරන වැඩත් නියමෙටම පිළිවෙලට කරනවා. ඉතින් අපි ලංකාවේ හැමතැනම දන්සල් වලට ගිහිල්ලා තිනවා. ඒත් මේ පිළිවෙල මේ දේවල් දැක්කේ නැහැ වෙන කොහෙවත්. මෙතන මාර පිළිවෙලක් හැමදේම සිද්ධ වෙනවා. නියම වැඩක්. වැඩි බෙදන්න එපා කිව්වද? වැඩි බෙදන්න එපා කියද්දි බෙදුවා. පේනවනේ බෙදලා තියෙන තරම් දැක්ක. දෙන්නට බෙදන්න. හරි thank you. හරි එහෙනම් ජයවා. Thank you. ජයවා ඔයගොල්ලන්ට. කොහොමද කෑව නේද? කොහොමද කෑම? කෑම නම් එලකිරි. හරි thank you. ඉතින් ඔයාලගේ මහනිවනේ සැප දෙව්තු සිතාලා සනසුගේ සුමා ගනිමුනේ මල්ලිවා කසාද වැන්දද? මේ මොකද්ද මේ දාගෙන යනවද? හා යන්න. ජනිත මේ නෝන නේද මේ? ඔතන යනවද? හරි වැඩ ගොඩක් තියනවාද නේ? හරි මල්ලි හරි. අයියේ චුට්ටක් කර කාලා පොඩ්ඩක්. අම්මා කොහොමද කෑව නේද? කොහොමද රයිස් එක? හොඳයි යා රසයි කෑම. මොකද කියන්න තියෙන්නේ? හොඳයි ඉතින් මේ සැරේ හැම සැරේම තියෙනවානේ. බොහොම ස්තුතියි. කෑම කොහොමද? හොඳයි කෑම. හරි thank you. tak dapat.
චූටි බබා දන්සල් ගියාද? ඈ දන්සල් ගියාද? අයිස්ක්‍රීම් දුන්නද? රසයිද? බත් කෑවද? බයි. දන්සල කොහමදයි? පිරි. උඹනේ කොහෙදලා ආවේ? ඉගුරක්කොඩ. කොහමද ඒ? ගොඩක් කලයි යනවානේ. ගොඩක් කලයි යනවා නේද? කොහෙන්දලා ආවේ? ඇන්ඩි කොහමද දන්සල කොහමද? කොහෙන්දලා ආවේ? සිංගප්පූර. හරි. ඇන්ඩි කොහමද දන්සල කොහමද? අදාස කියලා යන්න. හරි. අදද ඉස්සලාම ආවේ.